ජීවත් වෙන හැම සත්වෙක්ම මිනිස් සත්වයාද ඇතුළුව වැඩිපුරම හොයන්නේ වැඩිපුරම පිපාසිත මොනකටද කියලා මම ඔයාගෙන් ඇහුවොත් අපේ ප්‍රශ්නෙට ඔයාගේ උත්තරය මොකක්ද? අනිවාර්යයෙන්ම මිනිස්සු වෙන්න පුළුවන් සත්තු වෙන්න පුළුවන්. කවුරු වුණත් ආහාර කියන එකට වතුර කියන එකට මිනිස්සු දැඩිසේ ඒක නැතුව ජීවත් වෙන්න බෑ. ඒක අනිවාර්ය දෙයක්. ඔව්. ඊට අමතරව වතුරයි ආහාරයි කියන එකට අමතරව මම හිතන්නේ වඩාත්ම වැදගත් වෙන්නේ සමහර වෙලාවට හිතනවා වතුරයි ආහාරයි තිබ්බත් ඒ දේවල් තිබ්බත් ඊට වඩා වැදගත් ආදරය, කරුණාව, ආරක්ෂාව, සෙනෙහස, සෙනෙහස ඔව්. මේ වගේ දේවල් තමයි මම හිතන්නේ මිනිස්සු ගෞරවය මේ වගේ දේවල්. මෙන්න මෙහෙම කතාවක් මතක් වෙනවා. කැරන් හෝනිනව් මනෝවිද්‍යාඥවරයා පවසන ආකාරයට යම්කිසි දරුවෙක් මේ ලෝකයට බිහි වෙන්නට මවගේ මව් කුසය තුළ තියෙන ඒ ආරක්ෂාව, ආදරය, කරුණාව, රැකවරණය මේන ලෝකය තුළ මේ ස්වභාවික පරිසරය තුළ ඒ දරුවට ලැබෙනවද කියන කුතුහලය. එහෙම නැත්නම් බියකින් කියලා ඇය පවසනවා. අනේ එතෙන් පටන් ඒ දරුවා ලෝකෙන් හොයන්නේ එන්නේ ආදරය, කරුණාව. අපි අර ඔයා මුලින් සඳහන් කරපු රැකවරණය, ආරක්ෂාව තමයි. කාරණාව එහෙම වුණත් ඇත්තටම දරුවා මවගේ මව් කෙරේ බොන අවස්ථාවේ ඉඳලම දරුවා සම්බන්ධතාවය ඇති කරගන්නවා මේ ලෝකෙ මට හරි ආරක්ෂිතයි. මේ ලෝකෙ තුළ මට ආදරය තියෙනවා. මේ ආදරය තුළ තමයි මම වැඩෙන්නේ කියලා. හැබැයි ඒක එහෙම නොවුනොත් ඒ එතනට ඇති කරගන්න බේසික් ට්‍රස්ට් එක වෙනුවට බේසික් ඇන්සයිටි එකක් දරුවා තුළ ඇති වෙනවා කියලා කැරන් හොනි කියනවා. ඉතින් අන්න එතන බේසික් ට්‍රස්ට් එකයි බේසික් ඇන්සයිටි එකයි අතරේ මේ දරුවා ඩිවෙලොප් වෙන්නේ. එහෙම නැත්නම් දරුවා ගොඩ නැගෙන්නේ කොහොමද කියන එකත් එක්ක අපිට චුට්ටක් කතා කරන්න මම හිතනවා හොඳ මාතෘකාවක් වෙනවා කියලා. මම හිතනවා හොඳ මාතෘකාවක් කියලා කියන එක. දැන් අපි එකක් මත ගොඩ නැගෙන්නේ එකක් මෙතන තියෙන්නේ. මේක කාලේ ඉඳන් සතෙක් වෙන්න පුළුවන්. මනුස්සයෙක් වෙන්න පුළුවන්. ගොඩ නැගෙන්නේ මේ දෙක මත පදනම්. එතකොට ඇයි මේ ට්‍රස්ට් එක? එතකොට මේ ආරක්ෂාව කියන එක ඒ කාලේ ඉඳන්ම කියන්නේ ඔය කියන විදිහට බෝන්ඩ් එක කියන්නේ එසෙන්ස් එකක් විදිහටම එන එකක්ද? ඊට යා කලින් ජීවිතවල ඉඳන් එන එකක්ද? එහෙම නැත්නම් මුල් අවදියේ සාමාන්‍ය ජීවියෙක් කටගත් වෙලාවෙ ඉඳන් ෆෝකස්කින් එළියට ආපු වෙලාවෙ ඉඳන් දිගටම එන එකක්. එතකොට ඒ දිගටම එන එක තුළට තවත් දේවල් එකතු වෙනවද? ඔය ට්‍රස්ට් එකට, ආරක්ෂාවට, එහෙම නැත්නම් ආදරය කියන එකට එයාට විශ්වාසය ඇති වෙන්න ඕන චූට් ළමයි. එයා අඬන්නේ හැම වෙලේම එයා අඬන්න ගන්නේ කම්ෆර්ටබල් සෝන් එකක් නේ. මෙතන මෙයාට සුදුසු වාතාවරණයක් නැහැ ආරක්ෂාවට තරජනයක්. ඒ කියන්නේ අපිට තේරෙනවා චූටි කාලේ ඉඳන්ම මේ ආරක්ෂාව කියන එක එයාට ගොඩක් වැදගත්. ඉතින් ආරක්ෂාව කියන එක කොච්චර වැදගත්ද කියලා කියන්නේ මෙයා වැඩිහිටියෙක් වෙනකොට. ඔව්. ආරක්ෂාව, රැකවරණය, ආදරය කියන එක සෑහෙන ප්‍රමාණයක් එයාගේ ජීවිතයේ අත්දැකීම් චූටි කාලේ ලැබුණු අම්මගේ කිරි දෙනකොට කිරි එක්ක ලැබෙන ආරක්ෂාව, රැකවරණය, උණුසුමත් එක්ක ගොඩනැගුණු පෞරුෂය වැඩිහිටියෙක් වෙනකොට තව දේවල් එක්ක එකතු වෙනවා. ඉතින් ඒ තුල නේද ඔය කියන අපි කියන ඔව්. හරි. ඇත්තටම එන්නේ මේ වැඩුණු පුද්ගලයා වැඩුණු දරුවා ලෝකෙ තුළ හොයන්නේ අන්නේ ආදරේ නම් ඒ ආදරේ හම්බ වෙනවද? ඒ ආදරේ විශ්වාසනීයද කියන ප්‍රශ්නෙත් එක්ක තමයි අපිට ඉස්සරහට කතා කරන්න වෙන්නේ. ඒක ගැන මොකද හිතෙන්නේ? ඔව් ඒ ආදරය ඇත්තටම හම්බ වෙනවා නම් මේ ලෝකේ මිනිස්සු මුලින්ම එයාට අර ඔය කියන ආදරේ රැකවරණය ගැන එයා මවා ගන්න රූපය චිත්ත රූපයක් වෙන්න පුළුවන්. ඒ මවා ගන්න දේ තුල එයා ඒක හොයනවා. ඔව්. සමහරට චූටි කාලේ ඉඳන්ම එයාට ඒක තියෙන්න පුළුවන් මේක ලබා ගැනීමේ ආශාවක් විදිහට. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදයේ තුලත් ඒක ගැඹුරින් කතා වෙනවා. ඒක වෙන විදිහකට කතා වෙනවා. නමුත් මේ දේම තමයි මේ හොයන්නේ. එතකොට ගොඩක් දුරට මේ ළමයා පරිණත වෙනකොට ටික ටික පරිණත වෙනකොට මෙයාගේ ජීවිතේ
මේ ආදරේ රැකවරණේ තියෙන තැනක් සංකේතයක් පෙනුමක් එහෙම නැත්නම් කටහඬක් එහෙම නැත්නම් දැනෙන හැඟීමක් කුණුසුමක් අන්නේ කියන දේ හැමදේම එකතු වෙලා ගොඩ නැගෙනවා එයාට එක ක්‍රෂ් එකක් එහෙම නැත්නම් එයාගේ එක රූපයක් එක හඬක් ඉමේජ් එකක්. සුවඳක් ඔව්. ඔව් ඉතින් ඒක තමයි ඔය හොය හොය යන්නේ ඒකට චූටි කාලේ ඉඳන් ඒ හටගත්තේ දී එයාගේ අත්දැකීම් තුළ ජීවිතයේ අත්දැකීම් තුළ ටික ටික එකතු වෙනවා ඒකට එයාට චූටි කාලේ සමහර විට එයා ඉස්කෝලේ යනකොට එයා ගෑනු ළමෙක් නම් සමහරට ආදරෙන් දුන්න මලක් ගැන මතකේ තියෙන පිරිමි ළමයෙක්ගේ රූපයක් වෙන්න පුළුවන්. පිරිමි ළමෙක් නම් සමහර විට එයාට මොන්ටිසෝරියේදී දුන්න හාදුවක් වෙන්න පුළුවන්. ඒ වගේ දේ වලින් එයාගේ ආදරය සම්බන්ධ තියෙන පෞරුෂය ටික ටික දේවල් එකතු වෙනවා. අර රස නහර. අන්න හරි. හරි. ඒ කියන්නේ සමහර වෙලාවට අපිට දැනෙන සුවඳක්. ඒ සුවඳ අතීතයේ දැනෙලා තියෙනවා. හැබැයි අපිට වර්තමානයේදී ඒ සුවඳ දැනෙන්නේ අපි මේ අතීතයට ගෙනියනවා. ඔය තුල හරි ආදර සම්බන්ධතාවය ඇති වෙනවා. ඊට පස්සේ ඒ ආදරය විවාහයක් වෙනවා. ඊට පස්සේ විවාහය තුල ජීවත් වෙද්දී උතනින් එහාට ගියපු බොහෝ දෙනා කතා කරන්නේ නැති ඒ කතා කළ යුතු තැනක් තමයි මම හිතන්නේ එක්ස්ට්‍රා මැරිටල් අෆෙයාර්ස්. එහෙම නැත්නම් අනියම් සම්බන්ධතා. මේ තුල මිනිස්සු හොයන්නේ මොකක්ද? එතන ආදරේද? අන්න ඒක ගැන අපිට ටිකක් කතා කරන්න පුළුවන් නේද? මම හිතන්නේ කතා කළ යුතුම දෙයක්. ඔව්. මොකද ඒවා විතරක් නෙවෙයි හැම රටකම මොන ආගමක වුණත් යම්කිසි සංස්කෘතික රාමුවක් තුල ගොඩනැගිච්ච ජීවිත ටිකක් තියෙනවා. නීතිමය හෝ සංස්කෘතිකමය රීති පද්ධතියක් තුළ සදාචාරාත්මක බැඳීමක් තුළ යන ගමනක් තියෙනවා. එතකොට මේ හැම දෙයකින්ම ඔය කියන අනියම් සම්බන්ධතා කියන එක කියන්නේ ප්‍රසිද්ධියෙන් බැහැර කරනවා. ඉතින් ඒ තියද්දී ඇයි මිනිස්සු ගෑනු වෙන්න පුළුවන් පිරිමි වෙන්න පුළුවන් ඇයි මේ මිනිස්සු මේවට යන්නේ කියන කාරණා. එතකොට මොකද්ද මේකට හේතුව? සමහරලාට ඔය කියන මට සමහර අපි ළඟට ක්ලයන්ට්ලා සේවා දහකියෝ කියන දේක් මට එයාගෙන් හැමදේම ලැබෙනවා. හැමදේම හැමදේම තියෙනවා. හැමදේම තියෙනවා. ආදරේ රැකවරේ ඔක්කොම මට ගොඩක් ආදරේ. හැබැයි මට අරයට හිත ගියා. මම දන්නේ මොකද උනේ කියලා දන්නේ මමවත් දන්නේ. නැහැ. එහෙම මටත් මගේ සේවා කාලය තුළ එහෙම මටත් කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා ભેදයක් නැහැ. හැබැයි එයාලටම ප්‍රශ්නයක් මේ සියලුම දේ මගේ වටේදී මං එතන රැඳුනේ ඇයි? මං එතන නැවතුනේ ඇයි? ඒක දන්නේ ඔබයි කිව්වා. මමත් දන්නේ නැහැ. නිරුත්තරයි. අනේ එතන තමයි තියෙන්නේ. ඒක තමයි. ඔන්න ඔය කාරණාව තමයි. ඒ දන්නේ නැහැ කියන දේ unconsciously අපේ යටිහිතේ අර මං කිව්ව තැම්පත් වෙලා තියෙන බලාපොරොත්තු ඉටු නොවිච්ච ආශාවන් තමයි ඒ තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක හරියට අපිට ඩිකෝඩ් කරගන්න අමාරුයි. ඒ කියන්නේ විකේතනය කරගන්න බැරි වෙති. මොනවද කියලා. එතකොට කවුරු හරි කෙනෙක් දැක්කොත් එහෙම ඒ සුවඳ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ හඬ වෙන්න පුළුවන්. නැත්නම් වෙන එයාගේ රූපේ වෙන්න පුළුවන්. අර බබා කෙටු හැටි කියලා අපි කියන්නේ. බබා කෙටු හැටි. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ මං හිතන්නේ කියනවත් ඇත්ත ඔය කතාව ඉන්න වෙන්න පුළුවන්. අර හිත ගිය තැන මාලිගාව කියලා අපි කියන්නේ. මොකක්ද ඕක වෙන්න පුළුවන්. හැබැයි මේ කියන මාලිගාව තමන්ගේ වුණාට පස්සේ දෙදරලා යනවා. ඒ වෙන්නේ අර අන්කොන්ෂස්ලි අපේ හිතේ තැම්පත් වුණ අර ආදරේ රැකවරණේ බලාපොරොත්තු කියන දේ ටික හරියට ඩිකෝඩ් කරගන්න බැරි වුන නිසා කාගෙන්ද කොකේද කියලා හොයාගන්න බැරි නිසා මෙතන නෙමෙයි තැන කියලා ආයතන හොයන්න යනවා. හැම තැනක් හොයන්න යනවා. ඒ තැන යම් කිසි කාලයක් කොහොම කෙවිලා යද්දී තමා නැවතුනේ හරිම තැනද කියලා ආයෙත් ප්‍රශ්නයක් එනවා. සැකයක් වගේම ආයෙ හොයනවා මං හොයපු දෙයමද මෙතන තියෙන්නේ. මං හොයපු ඒ ආදරයමද තියෙන්නේ. මං හොයපු ඒ කරුණාවද තියෙන්නේ. මං හොයපු ඒ ගෞරවයද තියෙන්නේ. මට වැරදුනාද? ආයෙත් හිතන්න පටන් ගන්න. ප්‍රශ්නයක් නේ? අනිවාර්යයෙන්. මොකද එහෙම වෙන්නේ ගොඩක් දුරට මේ පැය එකක් පටන් ගත්තට පස්සේ ඇඩ් කරනවනේ. ඔව්. දැන් අපි මෙතන ඉන්නේ පෙරදිනේ කැම්පස් එකේ. ඉතින් මෙතන ලවර්ස්ලා ආදරය කරන ආදරවන්තයෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ ඒ අත්දැකීම විඳිනකොට තේරෙනවා සාමාන්‍යයෙන් අපි ආදරවන්තයෙක් කරේ හම්බ වෙන්න යද්දී මුණ ගැහෙන්න යද්දී විශේෂයෙන් අපි ඒකට සූදානම් වෙනවා. නමුත් අපි කසාද බැඳලා ඉද්දී වයිෆ් හම්බෙන්න හරි හස්බන්ඩ් වෙන්න හරි හම්බෙන්න යන්නේ අපි සෙන් පවුඩර් දාගෙන විශේෂයෙන් එහෙම නෑනේ. ඒ මොකද පසතරේ බැලලා ඒ වෙන්නේ
ඇක්ට් එකක් කරන්නේ නෑ එයා. එයාගේ තමයි රියැලිටි. reality. එයාගේ ඉමේජිනේෂන් එක වෙන එකක්. රියැලිටි එක වෙන එකක්. අර රියැලිටි එකට පරිවර්තනය වෙද්දී එන ඒ කාලය තුල තමයි එක එක පොඩි පොඩි වෙනස්කම් කියලා දැනෙන්නේ. ඉතින් අර මං කිව්වා එයාගේ තියෙන අර සැගූඩු ආශාවල් ටික, සැගූඩු බලාපොරොත්තු ටික, අභිප්‍රාය ටික උඩට ඉස්මතු වෙලා එනකොට මෙයාගෙන් ඒවා ඔක්කොම එනවා කියලා කියද්දී ඒ බලාපොරොත්තු ටිකේ අර එයා කරන්නේ ඇක්ට් එකක් නම් ඒ කියන ටිකට ඇක්ට් එක රියැලිටි තත්ත්වයටපත් වෙද්දී අරය කල්පනා කරනවා මෙයා නෙමෙයි කියලා. ඒ වගේම තව ඇක්ට් එකක් කරන එක්කෙනෙක් හෝ ඇත්තටම තියෙන එක්කෙනෙක් මත ඒ බැඳීම ආය ඇති වෙනවා. ආයෙත්. මොක තමයි යන්නේ. එතන තමයි එහෙනම් ඔය චක්‍රයක් නේ. චක්‍රයක් යන්නේ. හරි. මේ චක්‍රය තුළ ඇත්තටම ඔබ අතරමං වෙලා. අතරමං විය යුතුද? එහෙනම් ඔබ හොයන්නේ මොකක්ද? ඔබටත් හිතන්න පුංචි වෙලාවක් මේකත් එක්කම ගන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. මෙහෙම කියන්න කැමතියි. ලෝකයේ අපි ජීවත් වෙද්දී අපි හොයාගෙන යන මේ ජීවිතය තුළ අපිට බොහෝ මිනිස්සුන් හම්බ වෙනවා. ආස කරන තැන් නවතින්න හිතේ. කැමති මම කැමතිම දේවල් තියෙන කෙනා කියලා හිතේ. හැබැයි හරි පරිස්සම. සමහර වෙලාවට ඔබට ඒ දැනුණ දේ, හැඟුණ දේ ඒක එහෙම නෙමෙයි කියලා දැනෙන්නත් මහා කාලයක් යන්නේ නැතුව. සමාජයට මහා කාලයක් යනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවර වෙලා ඉවරයි. ඉතින් බොහොම පරිස්සමින්. මොකද හිත පරිස්සම් කරගන්න. අර කිව්වා වගේ ඔබේ යටි හිත තුළ තියෙන ඒ සියලු දේ ඔබ දැක්කට ඒ සැබෑව නෙවෙන්න පුළුවන්. ඉතින් හඳ වලාකුළු වලින් වැහෙනවා, එක එක විදිහේ වලාකුළු එනවා. හැබැයි ඒ වලාකුළු මොන ආවත් හඳ වෙනස් වෙන්නේ නැහැ. හඳ ඒ විදිහටම තියෙනවා. හඳ ලස්සනයි. හඳට හානියක් කරගන්නේ නැහැ. ඉතින් ජීවිතේත් එහෙම තමයි. ඔබ තමයි තීරණය කරන්න ඕනේ. මට මෙතන එහාට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් මම හොයන තැන මෙතනද? හරි බුද්ධිමත්ව. හරි තීරණාත්මකව සංවේදී කාරණාවක්. සංවේදී කාරණාව. මොකද එච්චරම සංවේදී වෙන්නේ මේක මව් කුසෙන් එළියට ආපු ගමන් මං හිතන්නේ මව් කුසෙන් එන්න කලින්. ඉඳන්ම මේ සංවේදී බව අපේ තුල තියෙනවා. ඉතින් ඔබ තමා තෝරගන්න ඕනේ මොකද්ද ඔබට සුදුසු මොකද්ද සුදුසු නැත්තේ කියන එක. මේ වගකීම යම් කිසි තෝරා ගැනීමකදී මේ වගකීම සම්පූර්ණයෙන්ම ඔබ වෙත එනවා. ඉතින් ඒ නිසා අතරමං වෙන්න එපා. මොකද සිහින මාලිගාව මැව්වට අර පුල කාලෙදි කතා කරන ඒ කියන වචන පවා හරි සුන්දරයි. මිනිස්සු ආසයි. අපි අර මුලින්ම කිව්ව දේ පිපාසයක් හොයනවා. ආදරයට හරි ලෝභයි. ආදරයට හරි කෑදරයි. එහෙම තමයි මේ ලෝකයේ තුල ජීවත් වෙන හැම සත්වෙක්ම. මිනිස් සත්වයා විතරක් නෙමෙයි. හැබැයි හිතන්න. තමන් ඇතුළට ගිහිල්ලා තමන්ම හොයාගෙන හිතන්න මේ මම හොයන ඇත්තද? මේ මම හොයන ඇත්තම ආදරේද? එහෙම වුණොත් ඔබට අතරමං නොවි ආදරේ ගාව සැදෙන්න පුළුවන්. අපි තව දවසක වැඩි විස්තර කතා කරමු. මොකද මේ වගේ සංවේදී මාතෘකාවල ගැඹුරින් හිතන්න ඕන දේවල් තියෙනවා. අපි ඔබගේ අදහසත් අපිට මේකත් එක්ක එකතු කරන්න පුළුවන්. අපි කතා කරමු. බොහෝ දේ කතා කරන්න පුළුවන්. මොකද මම හිතනවා කාලීනව ඇත්තටම කතා කළ යුතු තැනක් බොහෝ දෙනා කතා කරන්නේ නැති තැනක්. හැබැයි කතා කළ යුතුම කාලීන අවශ්‍යතාවයක් සංවේදී තැනක්. කතා කරන එක සුන්දරයි, හෘදෙයි. හැබැයි ඔබට ඔබව හොයාගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ආයෙ දවසක හමු වෙමු.